Crick News SL. සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවති තෙවන 2020 තරගයෙන් කඩුළු 8ක පහසු ජයක් ලබා ගැනීමට නවසීලන්තය සමත් වුණා. මේ සමග තරග 5කින් යුත් තරගාවලිය 2-1 ලෙස පෙරමුණ ගැනීමටද ඔවුන්ට හැකි වුණා. මුලින්ම පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 9ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 136ක් පමණයි. මෙහිදී නවසීලන්ත පන්දු යවන්නන් හමුවේ ඔවුන් දැඩි අපහසුතාවයකට පත් වූ ආකාරය දැකගත හැකි වුණා. පන්දු යැවීමේදී ලොකී ෆර්ගසන් සිය පන්දුවාර 4ේදී ලකුණු 9කට එක් කඩුල්ලක් දවා ගනිමින් සුපිරි පන්දු යැවීමක නිරත වුණා. තවද නායක මිචෙල් සැන්ට්නර් ලකුණු 21කට කඩුළු 2ක් බිඳ දැමුවා. දකුණු අප්‍රිකානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ දසවන පිතිකරුවා ලෙස පිටියට පිවිසි 19 හැවිරිදි නකෝබානි මොකෝයේනයි. ඔහු පන්දු 20කදී 6 පාර 3ක් හා 1-4 පහරක් සමග ලකුණු 26ක් ලබා ගත්තා. පසුව ලකුණු 137ක ඉලක්කයක් හබා ගිය නවසීලන්තය පන්දුවාර 16යි පන්දු 2කදී කඩුළු 2ක් පමණක් දැවී සිය ජයග්‍රහණය සපුරා ගත්තා. මෙහිදී ටොම් ලැතම් සහ ඩෙවොන් කෝන්වේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 96ක විශිෂ්ට සබත්තාවයක් ගොඩනැගුවා. එහිදී ටොම් ලැතම් නොදැවී ලකුණු 63ක් සහ ඩෙවොන් කෝන්වේ ලකුණු 39ක් ලබා ගත්තා. නවසීලන්තයේ ලොකී ෆර්ගසන් තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගනු ලැබුවා. මේ අතර දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන මීළඟ 2020 තරග දෙක සඳහා නවසීලන්ත කණ්ඩායමේ නායකත්වය ටොම් ලැතම් වෙත ලැබී තිබෙනවා. ඒ නවසීලන්ත ක්‍රිකට් කළමනාකාරීත්වය නිත්‍ය නායක මිචෙල් සැන්ට්නර්ව අවසන් තරග දෙක සඳහා විවේක ගැන්වීමට තීරණය කිරීම හේතු වෙනුයි.